ඊයේ දිනේදී 2025 ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 6 වන තරඟය තමයි පැවැත්වුණේ. ඒ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතරයි. ඉතින් ඊයේ තරඟයේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිසිවෙක් ක්‍රීඩා කරන්නේ නැහැ. කෙසේ නමුත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මහිස් තීක්ෂණ සහ වනිදු හසරංග සිටිනවා. ඉතින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් මහිස් තීක්ෂණ මීට පෙර තරඟයේ ක්‍රීඩා කළ අතර ඊයේ දිනේදී වනිදු හසරංගට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් තම මංගල තරඟයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා. මෙම තරඟයේදී පළමුවෙන් කාසිය වාසිය දුණු කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක අජින්ක්‍ය රහානේ පන්දුවට පහර දීමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටට පැමිණි රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 151ක් පමණයි. ඉතින් පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පෙර පරිදිම අසාර්ථක වුණා. ඔහුට පන්දු 4ක් තුර ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 4ක් පමණයි. ඒ වගේම මහිස් තීක්ෂණ අන්තිම මොහොතේ පැමිණ එක් ලකුණක් ලබා ගත්තා. ඉතින් ලකුණු 151ක ඉලක්කයක් හඹා යාමට පිටිට පැමිණි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩලු 2ක් පමණක් දැවී එම ඉලක්කය හඹා ගිය ලකුණු 153ක් ලබා ගනිමින් ඒ පන්දු වාර 17යි පන්දු 3ක් තුලදී මේ අතර රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහිස් තීක්ෂණ පන්දු වාර 4ක් යවා ලකුණු 32ක් පමණක් ලබා දෙලා තියෙනවා. කෙසේ නමුත් ඔහුට කිසිදු කඩලුවක් දවා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඒ වගේම වනිදු හසරංග පන්දු වාර 3ක් යවා ලකුණු 34කට එක් කඩුල්ලක් බිඳෙලුවා. ඒ නායක අජින්ක්‍ය රහානේගේ කඩුල්ලයි. මේ අතර ඔහු එම කඩුල්ල ලබා ගැනීමෙන් පුෂ්පා චිත්‍රපටයේ පුෂ්පාගේ විලාසිතාව අනුගමනය කරමින් එම කඩුල්ල සැමරූ ආකාරය අපට බලා ගැනීමට හැකියාව ලැබුණා. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.